හයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ මගේ Skybeat page එක කොහොමද මොනිටයිස් උනේ කියන එක. ඉතින් මම Facebook YouTube දෙකම පටන් ගත්ත එකම කාලේ ඔයාලට පේනවා ඇති මගේ Facebook page එක. මොකද මමත් මුලින්ම Facebook එකේ earn කරන්න පුළුවන් කියලා ලොකුවට දැනගෙන හිටියේ නැහැ. ඒ නිසාම ලොකුවට ඒකට මුල් තැනක් දුන්නෙත් නැහැ. මම මුල් තැන දුන්නේ YouTube එකට. ඇත්තටම මම YouTube එකට හදන පෝස්ට්ම තමයි Facebook එකටත් අප්ලෝඩ් කරේ. ඇත්තටම කිව්වොත් YouTube එක පිළිවෙලකට කරගෙන ගියාට Facebook එකට වීඩියෝස් අප්ලෝඩ් කරේ හිතන වෙලාවට. දවස ගානෙම Facebook එකටත් YouTube එකට හදන වීඩියෝස්ම අප්ලෝඩ් කරා කිව්වනේ. ඉතින් ඔහොම යද්දි තමයි ටික මගේ ෆලෝවර්ස්ලා වැඩි වෙන්න ගත්තේ. මේක ඇත්තටම වෙන්නේ මාස 3ක් ඇතුළත වගේ. 3කුත් නැහැ 2මාරක් වගේ. ටික යනකොට තමයි තේරුනේ Facebook එකේ earning කරන්න නම් අපි හොඳ content එකක් කරන්න ඕනි කියලා. ඒ වගේම තමයි දැන් ඔයාලට පේනවා ඇති මේ මගේ page එක. ඉතින් බලන්නකො මගේ අන්තිම reels වලට ඇවිල්ලා තියෙන views ප්‍රමාණය. ඉතින් මේ වගේ හොඳ view ප්‍රමාණයක් තියෙනවා. මම මුලින්ම දාපු ඒවට නම් views තිබ්බෙම නැහැ. සමහරක් ඒවට 0 views. ඉතින් දැන් මට මේ $3.50 ප්‍රමාණයක් පෙන්නනවා. මේක ඉතින් බොහොම චූටි මුදල් ප්‍රමාණයක්. මම YouTube වීඩියෝ බලලා ඒ වලින් ඉගෙනගත්ත විදිහට සාමාන්‍යයෙන් page එකකින් payout එකක් ගන්න නම් 100 වලට වඩා වැඩි ඩොලර්ස් ප්‍රමාණයක් තියෙන්න ඕන. ඒ වගේම payment method ඒ කියන්නේ අපේ bank account details add කරන්න නම් $25ක ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මගේ YouTube එකත් පටන් ගත්තේ මේ Facebook එක පටන් ගද්දිමයි. හැබැයි කලින් කිව්වා වගේ මම YouTube එකට තමයි වැඩිපුරම මුල් තැනක් දුන්නේ. social media එකෙන් දෙයක් කරන්න ඉන්නවා නම් කියන්න තියෙන්නේ views අඩු වුණාට followers-ලා අඩු වුණාට බය වෙන්න එපා. දිගටම ඔයාලගේ videos දාන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී මම කොහොමද මගේ Facebook එක setup කරන්න කියලා ඔයාලට හරි විදිහටම කියලා දෙන්නම්කෝ. Facebook YouTube ගැන කිසිම දැනුමක් නැතුව පටන් ගත්ත කෙනෙක් විදිහට මම හිතනවා මට පුළුවන් වෙයි කියලා. මට වුණු අත්දැකීම් වලින් අලුතෙන් පටන් ගන්න ඉන්න කෙනෙක්ට උදව්වක් වෙන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් ඉතින් මාව subscribe කරලා තියාගන්න. මගේ page එක setup කරන විදිය මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. එහෙනම් මගේ මේ Skybeat journey එකට මාත් එක්ක හිටපු හැමෝටම ආදරෙයි.